මත්තේ නම්බරේ තියෙනවද? අනේ පොඩක් දෙන්නකෝ. 071 ගඟ මේ පිටාර ගැලීමත් එක්ක අපේ ගේ දොර මේ කඩසාප්පු සේරම ජලයෙන් යට වුණා. තාමත් ජලයෙන් යට වෙලා තියෙන්නේ. මම හිතන්නේ පෙරීදා රාත්‍රියේ තමයි එකවරම මේ විශාල ජලපහරකට මේ සියලුම දීපල යට වෙලා ගියේ. මොකද මීට කලින් කවදාවත් මෙහෙම යටවීමක් සිද්ධ වුණේ නැහැ. මොකද මණික් ගඟ මීට කලිනුත් මේ විදිහට ගැලුවා. මේ වගේම ආන්දරට කුරුත්ත ගල්ලාවා. නමුත් මේ තරම් ජලපහරක් ආවේ නැහැ. හේතුව කවදාවත් එහෙම යට උනේ නැහැ. එහෙම වුණා නම් අපි මේ සියලු දේවල් ඉවත් කරගන්න හරි තිබුණා. නමුත් මේ රාත්‍රී 8-9 වෙද්දි තමයි අතිවිශාල ජලපහරක් ඇවිල්ලා මේ සේරම යට වුණේ. මොකද අපිට ඒතර කිට්ටු වෙන්නවත් අවස්ථාවක් නැහැ. මොකද අනිත් එක්ක කිඹුල්ලු ඉන්නවා. අනිත් එක ජලපහරේ වේගය වැඩි. ඉතින් ලොකු ව්‍යසනයක් අපිට සිද්ධ වෙලා තියෙනවා මේ තාප්ප කඩාගෙන ගිහිල්ලා මේ කඩ ගෙවල් සීලුම දේ අඩුම තරමේ ගෙවල් වල නූලක් කියන්නේ ඇඳුම් පැළඳුම්වත් ඉවත් කරගන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. ඉතින් මම කියන්නේ මීට කලිනුත් මේ බෙහෙරගල ජලාශයේ ජල මට්ටම උපරිමයටම පත් වුණාට පස්සේ මේක අරින්න නැතුව මේ වර්ෂා කාලේ හරි මේ වගේ ව්‍යසනයක් කලින් දැනගත්තට පස්සේ ඊට කලින් හරි මේ ජලාශයේ වතුර ටික අඩු කරලා මම හිතන තිබුණා නම් මේ ව්‍යසනය සිද්ධ වෙන්නේ නැහැ. මොකද ජලාශයේ උපරිම මට්ටම පිරලා තියෙද්දිත් මම හිතන්නේ මේගොල්ලෝ මේක විවෘත කරලා නැහැ. අර එහෙම මේ වගේ ව්‍යසනයක් වෙන මොහොතේම ජලාශය විවෘත කරපු නිසා තමයි මේ වගේ අතිවිශාල හානියක් කතරගම ජනතාවට සිද්ධ වෙලා තියෙන්නේ. මම හිතන්නේ කතරගම බොහෝ පිරිසක් මේ ව්‍යසනයෙන් යට වෙලා තියෙනවා. ඉතින් මම කිසිම බලධාරියෙක් මේ වෙනකන් ආවේ නැහැ. අද වෙනකන් ඊ අපි දැනුවත් කරා අපදා කළමනාකරණයෙන් කියලාවත් කිසිම නිලධාරියෙක් වගකියුත් එක්ක පැමිණියේ නැහැ මේව බලන්න. අපේ ගෙවල් දොරවල් සියලු දේම යට වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මම කියන්නේ වගකියුත් නිලධාරි පොඩ්ඩක් මේ සම්බන්ධව අවධානය යොමු කරලා පුළුවන් නම් අපදා කළමනාකරණය අපි උත්සාහ කරා එතුමාන්ට සම්බන්ධ කරන් දුරකථන තුන ලබා දුන්නා. දැන් මේ වෙනකන් කවුරු එක්ක කතා වෙන්නේ නැවිලා බලන්න අපි සියලුම දේ ජලයට විනාශ වෙලා තියෙන. ඉතින් ඒ සම්බන්ධව අපි තාමත් වේදනාවෙන් මේ කතා කරන්නේ. ඉතින් අපි ඉල්ලීමක් කරනවා. පුළුවන් නම් ඇවිල්ලා මේව සම්බන්ධව හොයලා බලලා මේ වගේ තවත් කතරගම බොහෝ පිරිසක් ව්‍යසනයටපත් වෙලා යට වෙලා තියෙනවා. හොයලා බලන්න කියලා අපි තාමත් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. දැන් ඩැමේජස් මගේ වැලි කියුබ් 3ක් ගෙනල්ලා තිබුණා. මං කුස්සිය ඉදිකිරීමට ෆස්ට් ලෝඩ් 6ක් තිබුණා. තව මේ අමානෝ ෂීට් පොල්ලි එහෙම ගෙනල්ලා බාලා තිබුණේ. ඒව මුකුත්ම නැහැ. සියලුම දේ
මේ වෙනකොට විනාශ වෙලා ඉවරයි. ගේ ඇතුලේ තිබ්බ සෝෆා සෙටි එතකොට තව අනිත් මගේ දරුවගේ පාසල් උපකරණ සියලුම දේ ඇතුලේ තියෙන සියලුම දේ විනාශ වෙලා තියෙන්නේ. අපේ දිගේ ඉතර වරෙන් අපේ දිගේ බයිලා අපේ කඩම්ම දෙන්න අපේ කඩ